මේ ලබා දෙන අවධි විතරක් ප්‍රමාණවත් නැහැ. පාසල් පරිසරය පිරිසුදු, ලස්සන, සුන්දර, ප්‍රියමනාප තැනක් කරගන්න එක අත්‍යවශ්‍යයි කියලා කොංගල පාසලේ කට්ටිය හේතුණා. මෙන්න ඒකේ සාක්ෂි. හක්මන කොංගල අභය මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුන් විසින් එම විද්‍යාලයේ වර්තමානයේ ඉගෙනුම ලබන සිසුරියන්ට තම අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පාසල හිතකර භූමියක් බවට පත් කිරීමේ අරමුණ ඇතිව සංවිධානය කරනු ලැබූ පාසල පිරිසිදු හා පරිසර හිතකාමී කිරීමේ වැඩසටහන තමයි මේ. ලස්සන පාසලක් කියලා තමයි මේ වැඩසටහන නම් කරලා තිබුණේ. කොංගල අභය මධ්‍ය මහා විද්‍යාල ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි ආදි ශිෂ්‍යයින්ගේ සහභාගීත්වයෙන් මේ වගේ වැඩසටහනක් සංවිධානය කරලා තිබුණේ. ඉතින් මේ වැඩසටහනින් පාසලේ වැසිකිලි පද්ධතිය අලුත්වරියා කිරීම, පන්ති කාමර, පුස්තකාලය, පරිගණක විද්‍යා කාමරය ඇතුළු පාසලේ ගොඩනැගිලි තීන්ත ආලේපනය කිරීම, කැඩී බිඳී ගිය ඩෙස්පුටු අලුත්වරියා කිරීම, ක්‍රියා විරහිතව පැවති විදුලි පංකා අලුත්වරියා කිරීම සහ පන්ති කාමර ආශ්‍රිතව නව විදුලි පංකා ස්ථාපනය වගේ ගොඩාක් දේවල් සිදු කෙරුණා. ඒ විතරක් නෙමෙයි ආදි ශිෂ්‍ය සංගමයේ විසින් පාසල වෙත අවශ්‍යව තිබූ පරිගණක මොනිටර් සහ පුස්තකාලයට අවශ්‍ය පොත් පරිත්‍යාග කිරීමත් සිදු වුණා. විද්‍යාලයේ විදුහල්පති ජයලාල් අමරදේව මහතාගේ උපදෙස් මත සංවිධානය කර තිබූ මෙම වැඩසටහනේදී විදුහල්පතිතුමන් ගුරුබවතුන්ද ආදි සිසුන් සමග පාසල ලස්සන කිරීමේ මෙම වැඩසටහනට තම ශ්‍රමයෙන් දායකත්වය දැක්වුවා.